බයින්ද? මොන පේන්නේ නැහැ. Saya kah? Itu dah kan? Hari saya kata kan, saya kata. මම රේණුකා මලියගොඩ මහනුවර සිවිල් සංවිධාන එකමුතුව සහ ලංකා දුක්ඛ ක්‍රමය මම හිතන්නේ මේ පිළිබඳව මීට වඩා එහාට ගිහින් කතා කළ යුතුයි. මොකද දරුවා කාගේද කියන එක නෙවෙයි, කාගේ හෝ දරුවෙක් කියන එක. දැන් මේ දරුවන්ට එන්න මේ ව්‍යසනය වැඩි වෙලා තියෙනවා. මේ අධ්‍යාපන කඩ තුල මේවා සිද්ධ වෙනවා. ඒක නිසා මේවට සමහර වෙලාවල් වලට දේශපාලන රැකවරණය ලැබෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ මේවා කතා කරන්නේ කිසිම දෙයක් නොදන්නා ගානක. සමාජ මාධ්‍ය මේවා කතා කරනකොට එතෙන්ට දොස් කියනවා. මේක වැරද්දක්. ඒක නිසා මං හිතන්නේ මේ මල් කැකුළු වගේ දරුවෝ මේගොල්ලෝ සියදිවි හානි කරගන්න මේගොල්ලන්ට ලොකු ප්‍රශ්න නැහැ. නමුත් එයාලට ඇහුම්කන් දීම සහ ඒ වෙනුවෙන් මොනවා හරි දෙයක් නීතිමය වශයෙන් ඒගොල්ලන්ට රැකවරණයක් නැති නිසා මේ අනාරක්ෂිතභාවය තුල තමයි දරුවෝ මේවා කරගන්නේ. ඒ අපරාධය කරපු ගුරුවරයා අදටත් ඉන්නවා ඔහු සැකකරුවෙක්. හැබැයි මේක වාර්තා කරන්නේ JMO. එතකොට මේක තුල නීතිය ක්‍රියාත්මක නොවීම අපිට සැකයක්. ඒ පෞද්ගලික පන්ති ගුරුවරයා, ඒ පෞද්ගලික පන්තිය බාරව ඉන්න කෙනා, මේ රජයේ ගුරුවරයා, මේගොල්ලන්ට තියෙන දේශපාලන බලයක්. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තුල මේක කතා කරනකොට ළමා ආරක්ෂණ අධිකාරිය පාරව ඉන්න ඇමතිතුමිය අම්මෙක්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. සහකම්පනයකෝ අනුර කුමාර සහෝදරයා කතා කරන සහකම්පනයකෝ හොඳ ආකල්පකෝ මෙන්න මේවා තමයි ප්‍රශ්න. මේ දරුවා කාගේ හෝ දරුවෙක් කියන තැනට මිනිස්සු එනතුරු මේක හැදෙන්නේ මේ රට. අපිට තියෙන කනගාටුව ඒක. මහනුවර සිවිල් සංවිධාන එකමුතුව න්‍යායපාලනය සඳහා නීතිඥයෝ, මහනුවර පුරවැසියෝ, මහනුවර මහජන සභාව වැනි සිවිල් සංවිධාන එකතු වෙලා අද මේ රටට පණිවිඩයක් දෙන්නේ. විශේෂයෙන්ම අම්චිකා වෙල්ලවත්තේ මරණය සම්බන්ධව කටයුතු කිරීම සහ ඒකම ලංකාවේ තියෙන පාසල්වල සහ අධ්‍යාපන ආයතනවල ළමුන් ඉන්න ස්ථානවල තියෙන අපයෝජන ළමා හිංසන පිළිබඳව විශාල වශයෙන් වාර්තා වෙනවා. ඒ වාර්තා වීමත් තමයි මේ රටේ නැතිවත් වීම ඊට වඩා වැඩි අවධානයකින් ලබා දෙන්න ඕනේ කියන පණිවිඩය රටට ලබා දෙන්න තමයි අද මහනුවර පුරවැසියෝ හැටියට මේ උද්ඝෝෂණය අපි කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ නීති ආධිපත්‍යය සහ අපරාධ මුක්ති ක්‍රමය, කියන්නේ පොලිසිය, අධිකරණ, බන්ධනාගාර සහ දඬුවම ක්‍රියාත්මක වීම සම්බන්ධ ලොකු ගැටලු තියෙනවා. දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා මේ අපරාධ බහුල වෙනවා. ඒ වගේම අපි රජයට බල කර සිටිනවා මෙවැනි සිදුවීමක් සිදුවන හැටිම ඒවට ලොකු රෙස්පොන්ස් එකක්, ඒ කියන්නේ ලොකු වැදගත් වීමක් ඉක්මන් කරලා ඉන්න ඒවා නිවාරණය කරන්න, ඒවා නවත්තන්න මැදිහත් වෙන්න ඕනේ කියලා. මොකද ළමයින් තමයි වඩා හොඳ දේවල් දෙන්න ලෝකෙ මතයක් වෙනවා. විශේෂයෙන් මේ කාරණේ උනත් මේ තියෙන ළමා හිංසන වගේ දේවල් නවත්තන්න මීට වඩා වැඩි අවධානයක් රජය ලබා දෙන්න ඕනේ. රජයේ වගකීමක් අර කිව්වත් වගේ දඬුවම ක්‍රියාත්මක රටක් වෙන්න ඕනේ. නීති ආධිපත්‍ය ක්‍රියාත්මක රටක් වෙන්න ඕනේ. ඒවට වැඩි මැදිහත් වීමක් වෙන්න බල කරන මහනුවර පුරවැසියන්ගේ උද්ඝෝෂණයක් තමයි මේ පවතින්නේ. මොකද්ද මේ වැඩි බලාපොරොත්තු වෙන්නේ? අපි මහනුවර නගරයට අද සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ සමාජ ක්‍රියාකාරීන් හැටියට එකතු වුණේ පහුගිය සති කිහිපය තුළ මහත් ආందోලනයකට පත්වෙච්ච සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ. ඔබට මතක ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් සුසයිඩ් කරගන්නවා. ඔහුට දීපු නවක වදේ ඉවසා ගන්න බැරුව ඔහුව නිරුවත් කරලා ඔහුට නැට්ටකටු වලින් ඇනලා ඉසක පහර දීලා යට ඇඳුම් වලින් ඇවිදින්න කියන නියෝග දීලා තිබුණා නවක වදේ කරපු අය.
ඒ විදිහට ඇතිවෙච්ච මානසික පීඩනයේ ප්‍රතිඵලයක් හැටියට ඔහු ලිපියක් ලියලා තමන්ගේ ජීවිතය හානි කරගන්නවා, සියදිවි නසා ගන්නවා. තවත් දරුවෙකුට අනාගතයේ මෙවැනි ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න බැරි විදිහට මේකට යුක්තිය ඉටු කරන්න, මේ ගැන හරි විමර්ශනයක් කරලා වැරදි කරපු අයට දඬුවම් දෙන්න යුක්තිය ඉටු කරන්න, සිදුවීම් ටික හෙළිදරව් කරන්න. ඒ නිසා මෙන්න මේ හෙළිදරව් කිරීමේදී අපේ රටේ මූලික ආයතන 3ක් වෙච්ච කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය මේකට අත්‍යවශ්‍ය බරින් මැදිහත් වුණේ නැහැ කියන විවේචනය රටේ ජනතාව හැටියට ඉදිරිපත් කරනවා. අපිත් ඒක ඉදිරිපත් කරනවා. ඒ වගේම NPP ආණ්ඩුවට අපි බල කර කියා සිටිනවා. පැරණි ආණ්ඩු වගේම දූෂිතයන් ආරක්ෂා කරන පැත්තකට යොමු නොවි මේ සිදුවීමට හරි විමර්ශන කරවන්න, රජයට අදාළ නියෝග දෙන්න, අනපනවන්න, ආණ්ඩුව කෙරෙහි ඇති වෙලා තියෙන මේ නරක චිත්‍රයක් නිවැරදි කරගන්න කඩිනම් සහ නිවැරදි මඟ පෙන්වීමක් සහිතව මැදිහත් වෙන්න කියන ඉල්ලීම මහනුවර ජනතාව හැටියට අපි මේ වෙලාවේ දැඩිව ඉල්ලා හිටිනවා. ගොඩ යට ඉන්න තහනම්